සියලු දෙනාට සුබ දවසක්. යේසු පිහිට. ශුද්ධ වූ යොහාන්ගේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. මක්නිසාද පියන් වහන්සේ තමන් තුළම ජීවනයේ ඇතුව සිටින්නාක් මෙන් පුත්‍රයාට තමන් තුළම ජීවනයේ ඇතුව සිටින්ට උන්වහන්සේ වරය දුන්සේක. එසේම අපි කියමු ශුද්ධ වූ යොහාන්ගේ සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. මක්නිසාද දෙවියන් වහන්සේ සුවකී ඒකජාතක පුත්‍රයන්න් දිනතරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහ ගන්න සෑම දිනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. එලෙසම නැවතත් අපි ශුද්ධ වූ යොහාන්ගේ සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයත් අපි බලමු. පුත්‍රයන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත. මෙතන මුල් පදයේ කියනවා පියන් වහන්සේ තුල ජීවනය තිබෙනවා කියලා. එලෙසම යේසුස් වහන්සේ තුල ජීවනය තිබෙනවා කියලා. එලෙසම යමෙක් යේසුස් වහන්සේ පිළිගන්නවා නම් එම ජීවනය, එම සදාකාල ජීවනය ඔහුටද ලැබෙන බව ඊළඟ බයිබල් පදේ දෙකෙන් අපිට පෙන්වලා දෙනවා. යොහාන් යේසුස් වහන්සේ ළඟින්ම සිටි ළඟින්ම ආශ්‍රය කරපු ගෝලයන් තුන්දෙනාගෙන් එකයි. ඔහුට යේසුස් වහන්සේ ගැන එලෙසම යේසුස් වහන්සේගේ දේවත්වය ගැන විශාල එළිදරව්වක් තිබුණ බව යොහාන්ගේ පළමු පත්‍රයෙන් පළමු පරිච්ඡේදයෙන්ම අපිට පේනවා. ඒ වගේම අපි දකිනවා ඔහුට තමයි යේසුස් වහන්සේගේ එළිදරව්ව පැමිණියේ. දෙවියන් වහන්සේගේ එළිදරව්ව පැමිණියේ. එළිදරව් පොත ලිව්වෙත් ඔහු. මම මෙතන නැවත ආයමත් ඕගොල්ලන්ට කියනවා යොහාන්ගේ පළමු පත්‍රයේ පළමු පරිච්ඡේදයේ පළමු පදයේ සිට පටන් ගැන්මේ සිට තිබුණා වූ අප විසින් අසා තිබුණා වූ අපේ ඇස් වලින් දැක තිබුණා වූ අප විසින් බැලුවා වූ අපේ අත් වලින් ඇල්ලුවා වූ දේවන ජීවනයේ වාක්‍යානෝ ගැන නුඹලා අප සමග පංගුකාරම ලබන පිණිස අප දුටුවා වූ ඇසුවා වූ ඒ දේ නුඹලාටත් ප්‍රකාශ කරමු. ඒ ජීවනය ප්‍රකාශ කරනු ලැබීය. අපි එය දැක සාක්ෂි දෙමින් පියාණන් වහන්සේ සමග තිබුණා වූ අපට ප්‍රකාශ කරන ලද්දා වූ ජීවනය එනම් සදාකාල ජීවනය නුඹලාට ප්‍රකාශ කරමු. ඇතම යේසුස් වහන්සේව යොහාන් අතින් අල්ලලා තිබුණා. ඒ වගේම ඇස් දෙකෙන් හොඳටම දැක්කා. එලෙසම යේසුස් වහන්සේගේ සදාකාල ජීවනය සමග තමයි මේ යොහාන් ජීවත් වුනේ. උන්වහන්සේ පුදුමද ලකුණුද කරා, හාස්කම් කරා, උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේ කුණාටු නැවතුවා, උන්වහන්සේ ඒ වගේම නිශ්චල කරා කුණාටු, ඒ වගේම වතුමත පවෙන් ඇවිද්දා. උන්වහන්සේ 5000කට කෑම දෙද්දී ඒ පාවුන් වැඩි වෙනා ඔහු බලන් ඉන්න ඇති, මත්ස්‍ය වැඩි වෙනා ඔහු බලන් ඉන්න ඇති. මොකද ඔහු කූඩ උස්සන් යන්න ඇති. ඒ වගේම ලාසරුස් මලුන් නැගිටිනවා ඔහු දකින්න ඇති. ඒ වගේම තව මිනිස්සු මලුගෙන් නැගිටිනවා. ඒ වගේම යේසුස් වහන්සේ කොහොමද මිනිස්සුන්ට ප්‍රතිචාර දැක්ුවේ? කතා කරේ කොහොමද? කොහොමද උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේ හැසිරුණ ආකාරය, උන්වහන්සේ නිදාගත්තේ කොහොමද? කොහොමද උන්වහන්සේ උදෑසන නැගිටලා කොහොමද හැසිරුනේ? උන්වහන්සේ උදෑසන යාච්ඡා කරේ කොහොමද? රාත්‍රියේ යාච්ඡා කරේ කොහොමද? උන්වහන්සේ අන්වෙසක් වුණා. උන්වහන්සේගේ එක පැත්තක මෝසෙස් හිටියා, අනිත් පැත්තේ එලියා හිටියා. මේ වගේ දර්ශනයක් දැකීම ඉස්තරහම් බලවන්තයි. ඉතින් උන්වහන්සේගේ මහිමය ඒ වෙලාවේ ඒ ස්වර්ගික මහිමය වගේ බැබළුණා කියලා මුණ තිබුණා. ඔහු දැක්ක මේ සියල්ල. යොහාන් දැක්ක යේසුස් වහන්සේගේ කසපහර 39. ඇති යේසුස් වහන්සේ වගේම කුරුසියේ මැරෙනවා යොහාන් දකින්න ඇති. ඉතින් මෙහෙම මැරුණ පුද්ගලයා කොහොමද මලුවකින් නැගිට්ටි කියලා යොහාන් හිතන්න ඇති. ඉතින් මේ ඔක්කොම දැකපු යොහාන් තමයි මේ දෙවියන් වහන්සේගේ ජීවනය ගැන අපිට කතා කරන්නේ. ඉතින් ඔහුට හොඳ හැඟීමක් තිබුණා. වගේම කුරුසිය ළඟදී ඔක්කොම ගෝලය දාලා ගියත් මොහු දාලා ගියේ
ගත්තේ යම් කිසි හේතුවක් තිබුණ මොහු දැනන් හිටියා මේ ජීවමාන දෙවියන් වහන්සේ බව. ඉතින් මේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මේ යේසුස් වහන්සේව පිළිගැනීමෙන් අපිට ලැබෙන සදාකාල ජීවනය ගැන වැඩිපුරම කතා කරන ගෝලයෙක් තමයි මේ යෝහාන්. මේ සදාකාල ජීවනය යනු මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දෙවියන් වහන්සේගේ ඒ වගේම පුත්‍රයන් වහන්සේගේ ජීවන රටාව, ජීවිත ක්‍රමවේදය නැවතත් මම කියවනවා ශුද්ධ වූ යෝහාන්ගේ සුභාරංචි 17 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. සදාකාල ජීවනයේ නම් මේය. එකම සැබෑ වූ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් විසින් හැඳින ගැනීමය. මෙතන ඇත්තටම හැඳින ගැනීම කියන්නේ මේ යෝහාන් මේ යේසුස් වහන්සේව හඳුනගත්තට පස්සේ වගේ මේ යෝහාන් දෙවියන් වහන්සේව යේසුස් වහන්සේ තුලින් දැක්කා. මේ යෝහාන් ඒ සදාකාල ජීවනයේ ජීවන රටාව දැක්කා. යෝහාන් ඒ සදාකාල ජීවනයේ ජීවන රටාව අල්ලලා තිබුණා. ඉතින් මේ වගේ අපි මෙතන මේ දෙවියන් වහන්සේව එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හැඳින ගන්න ඕනේ. හැඳින ගැනීම කියන්නේ උන්වහන්සේ අපිව හැඳින ගැනීම, අපි උන්වහන්සේ හැඳින ගැනීම. දෙපැත්තක් තියෙනවා. අපි උන්වහන්සේ හැඳින ගැනීම. මේක එක පැත්තක විතරක් සම්බන්ධතාවයක් නෙමෙයි. මේ සම්බන්ධතාවය තුලින් තමයි අපි හඳුනගන්නේ. සමහරවිට අපි අපේ ගෙදර ඉන්න භාර්යාව අපි හඳුනගෙන තියෙනවා. අපේ දරුවන්ව අපි හඳුනනවා. ඒ වගේ මේ යේසුස් වහන්සේව, මේ දෙවියන් වහන්සේව හැඳින ගැනීම තමයි මේ සදාකාල ජීවනය කියන්නේ කියලා දේව වචනේ සඳහන් වෙනවා. එලෙසම අපිට දෙවියන් වහන්සේ දැනගන්න ශුද්ධාත්මයන් වහන්සේ අවශ්‍යයි. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ සමග ගනුදෙනු කරමින් උන්වහන්සේව හැඳින ගන්න අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේ ගැන හරි දැනගැන්මක් ඇති වෙන්න. ඉතින් මෙතනදී අපිට ගමනක් තියෙනවා මේ දෙවියන් වහන්සේ සමග යන්න මේ සදාකාල ජීවනය ගැන හරි එළිදරව්වක් අපිට ලබා ගන්න පිණිස. ඒ වචනේ සඳහන් වෙනවා අපි යේසුස් වහන්සේ පිළිගනවා නම් උන්වහන්සේගේ ආඥාවන් පැවැත්විය යුතු බව, වචනය පැවැත්විය යුතු බව, උන්වහන්සේ හැසිරුණාමෙන් හැසිරිය යුතු බව. ඒ වගේම මම කියන රෝම වාසීන් ලියන ලද යවුම් පත්‍රයේ 6 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. නමුත් දෙවියන් වහන්සේගේ දේවනාම නම් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනය. මෙතන දෙවියන් වහන්සේ පෞල්තුමා තුලින් කියනවා මෙම සදාකාල ජීවනයේ අපිට දෙවියන් වහන්සේ දෙන දීමනාවක් කියලා. ඔගොල්ලෝ අහලා තිනවා දේව වචනේ තියෙනවා දීමන. මේ දීමන එක එක් ආකාරයෙන් ශුද්ධාත්මයන් වහන්සේ එක එක්කෙනාට දෙනවා කියලා කියනවා. හැබැයි මේ දීමනාව අපි යේසුස් වහන්සේ පිළිගත් සෑම දිනෙටම ලැබෙන දීමනාව. ඉතින් මේක ඔගොල්ලෝ හොඳට අල්ලගන්න නිසා දේව වචනේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ අපතට ආකල ඔබ මා කරපු ක්‍රියාත් කරනවා ඊට මට වඩා වැඩියෙන් ක්‍රියා කරනවා කියලා යේසුස් වහන්සේ කියනවා. ඉතින් මට ඔබට අද කියන්න අවශ්‍යයි අප තුළ දෙවියන් වහන්සේගේ ජීවනය තිබෙනවා. යේසුස් වහන්සේගේ ජීවනය තිබෙනවා. ඒ වගේම අප තුළ ශුද්ධාත්මයන් වහන්සේ සිටිනවා. අපිට තිබෙන්නේ සතුරාගේ ක්‍රියා පහකා දමා ගසා දමා ඉදිරියට යාම. අපිට තිබෙන්නේ දෙවියන් වහන්සේගේ අසීමිත බලයක්. අපි මේක දැනගත යුතුයි. මෙතන අවසාන වශයෙන් මම තව බයිබල් පදයක් මෙතන ගන්න. පේත්‍රස් විසින් ලියන ලද දෙවනි සාමාන්‍ය පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට. මක්නිසාද තමන් වහන්සේගේ මහිමෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන් වහන්සේ දැන ගැනීම කරුණු කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයේ ජීවනයටත් දේව භක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. ඒ කරුණ කොටගෙන උන්වහන්සේ තමන් අනර්ග වූ ඊතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්කමෙන් නුඹලා ගැලවී ඒ පොරොන්දු කරුණ කොටගෙන දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිස. ඉතින් මෙතනදී පේතුරු තුමත් මෙතනදී කියනවා
මේ දෙවියන් වහන්සේ ගැන දැකීමේ තියෙන බලවත්කම. ඉතින් ඔගොල්ලෝ මේ දෙවියන් වහන්සේ ගැන තවත් ඉගෙන ගැනීමෙන් උන්වහන්සේ තුළ වර්ධනය වෙමින් බලවත් දේව සේවකයන් ලෙස බලවත් දේව දරුවන් ලෙස දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඉදිරියට යමු. සියලු දෙනාටම යේසුස් පිහිටයි.